guys, welcome back to my YouTube channel. අද මම shop එකේ ඉඳන් තමයි ඔයාලට වීඩියෝ එක vlog එක අරන් එන්නේ. මොකද මේක මම vlog එකක් දානවා කියලා හිතාගෙන හිටියේ. කට්ටියට දුන්නොත් දෙන්න. ඉතින් මේ shop එක ඉතින් ගොඩක් items අපි දාලා නැහැ තාම. දාන්න තියෙනවා දවසින් දවස් ඉතින් අප්ඩේට් කර කර ඒගොල්ලෝ වීඩියෝස් එක ඒවා දානවා. මම ඔයාලට පෙන්නන්නේ DTF printings කරන හැටි. කොහොමද කියලා ඉතින් ඔයාලටත් පුළුවන් WhatsApp එකට message එකක් දාලා ඔයාලගේ orders place කරගන්න. ඉතින් මේ තියෙන මගේ shop එක. මම මේ print එකක් ගහන ගමන් හිටියේ orders වගේක් දාලා තිබුණා. මේ පාර Christmas එකට අලුතෙන් හඳුන්වලා දෙන දේවල් ටික තමයි මම මේකෙන් දාලා තියෙන්නේ. t-shirt එකක් print කරන්න හදන්නේ මම ඔයාලට පෙන්නන්න ගොඩක් තියෙන print එකක්. ඉතින් t-shirt business එකක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම්, ඒ කියන්නේ DTF printing t-shirt business එකක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් ඔයාගේ අතේ තියෙන ගාන, එතකොට ඔයා ගොඩක් දේවල් හොයන්න බලන්න යන්න එපා. ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔයා business එකක් කරනකොට ඔයා business එක පටන් ගන්න. ඔයා ළඟ තියෙන කීයද, අතේ තියෙන කීයද, ඒකෙන් ඔයා business එක පටන් ගන්න. මොකද අපි මම මේ බිස්නස් එක පටන් ගත්තේ රුපියල් 20000කින්. රුපියල් 20000කින් තමයි මගේ අතේ තිබුණේ ඒ වෙලාවේ සල්ලි. මොකද මම බිස්නස් එකක් ලොක්කොට කරන්න හිතාගෙන මේක පටන් ගත්තේ නැහැ. මම හිතුවේ සාමාන්‍ය මට පොඩි ඉන්කම් එකක් ගන්න වගේ බිස්නස් එකක් එදා කරා නම් ඇති කියලා. හැබැයි දැන් මම මේ තත්ත්වයට එන්න මෙතන මේ ෂොප් එකක් දාන්නත් හේතුව වෙන්නේ බිස්නස් එක හොඳට පවත්වාගෙන යාම නිසා. ඒ කියන්නේ අපි කස්ටමර්ට ඕන විදියට කස්ටමර්ගේ එක්ක හොඳට කතා බහ කරලා අපි ඕඩර් එක අරගෙන ඕඩර් එක හරියට ඒ විදියට යවන්න ඕනේ. ඉතින් ඒක නිසා බිස්නස් එකක් කරනකොට ඔයාලා ගොඩාක් දේවල් හිතන්න යන්න එපා. මට අරක නෑනේ, මට මේක නෑනේ කියලා. මුලින් ඔයා පටන් ගන්න බිස්නස් එක ඔයාලා ටී-ෂර්ට් 5-6ද තියෙන්නේ, ඔයා print 5-6ද තියෙන්නේ, ඒකෙන් ඔයා පටන් ගන්න. ඔයා ඒකෙන් එන ඉන්කම් එකෙන් ඔයා ආයෙ පාරක් ටී-ෂර්ට් ටිකක් වැඩි කරගන්න. ඒ විදිහට තමයි ඔයාගේ බිස්නස් එක ඔයාගේ ඉස්සරහට අරන් යන්න පුළුවන්. ඉතින් අපි කවුරුත් කියන්නේ අපි බිස්නස් එක පටන් ගත්තේ මේ විදිහට මෙහෙම කියලා. ඇත්තටම බිස්නස් එකක් පටන් ගන්න ඕනේ ඔයාගේ උත්සාහය සහ කැපවීම විතරයි. ඔයයි කැපවීම දිනනවා නම් අනිවාර්යෙන් මේ බිස්නස් එක ඉදිරියට යනවා. මම ඒක කාටවත් නවත්තන්න බෑ. ඉතින් ඔයා මහන්සි වෙන තරමට ඔයාගේ බිස්නස් එකේ ප්‍රතිඵල තියෙනවා. ඉතින් බිස්නස් එක පටන් ගත්ත මුල් දවස්වලම ඕඩර්ස් ආවේ නැහැ. හැබැයි මට එක ඕඩර් එකක් ආවා. එක අයිය කෙනෙක්ගෙන් ටී-ෂර්ට් 5ක ඕඩර් එකක්. ඒකෙන් පස්සේ මට ඕඩර්ස් ගොඩක් ආවා එක දිගට. ඉතින් ඇත්තටම ගොඩක් ස්තුතියි මේ අයියටත් මේ වීඩියෝ එකෙන් ස්තුති කරන්න ඕනේ. මොකද එයා තමයි මගේ පළවෙනි ඕඩර් එක දැම්මේ. ඊට පස්සේ එයාගේ ඕඩර් එක යවන්නත් කලින් මට ඕඩර්ස් ඇවිල්ලා ඉවරයි. ඉතින් ඇත්තටම ගොඩක් ස්තුතියි. එදා ඒ මට දුන්නු සපෝට් එක අද වෙනකන් මගේ හිතේ තියෙනවා. මොකද මම කවදාවත් අමතක කරන්නේ නැහැ. ඉතින් මමත් මේ බිස්නස් එක කරන්න ඔයාලා දන්නවා මට මාස 7ක චූටි බබෙක් ඉන්නවා. ඉතින් එයාත් බලා ගන්න ගමන් ගෙදරත් වැඩ කළා. ඊට පස්සේ තමයි බිස්නස් එක කරන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මට බිස්නස් එකට ගොඩක් වෙලා ફોකස් කරන්න වෙලාවක් නැහැ. මොකද බබත් ඉන්න නිසා. කස්ටමර්ස් ඉල්ලපු ඒවා ඒකට තියෙනවා අපිට ආදරේ ඒක දිගටම කරගෙන ගියොත් අපේ බිස්නස් එක අනිවාර්යෙන් දියුණු වෙනවා. කැමති විදිහට කස්ටමයිස් කරගන්න. ඔයාලත් මේකෙන් මොටිවේෂන් එකක් ගන්න. ඔය සමහර අම්මලා කියනවානේ මට බබා බලාගෙන මේව කරන්න බෑ මෙහෙමයි කියලා. ඇත්තටම මගේ බබා බලාගෙන කවුරුත් නැහැ. අම්මගේ අම්මා තාත්තවත් නැහැ. ඒකද නැන්දම්මවත් එහෙම කවුරුත් නැහැ. මම හස්බන්ඩ් විතරයි ඉන්නේ. අපි දෙන්න තමයි බබා බලාගන්නේ. ගොඩක් වෙලාවට මම තමයි බලාගන්නේ. ඊට පස්සේ මම මේ බිස්නස් එකත් කරගෙන තමයි මේ වැඩ ඔක්කොම කරන්නේ. ඉතින් නිකන් ගෙදරට වෙලා ඉන්න මං ගර්ල්ස්ලාට කියන්නේ එහෙම ගෙදරට වෙලා ඉන්නපා. ඔයා හස්බන්ඩ්ට හයියක් වෙන්න මොකක් හරි පොඩි දෙයක් කළා හරි ඔයා එයාට අඩු ගානේ මාසේ බැලන්ස් කරගන්නවත් කීය හරි උපය ගන්න ඔයා මහන්සි වෙන්න. මොකද ඔයා මහන්සි වෙන තරමට ඔයාගේ බිස්නස් එක ඔයාගේ පවුල වැඩි වෙනවා අනිවාර්යෙන්ම. ඉතින් මේ පෙන්වන ෆ්‍රෙන්ඩ්ස් ටික මේ කස්ටමර් කෙනෙක් ඕඩර් කරපු ටිකක්. ඒ කියන්නේ අපේ ෂොප් එකෙන් තෝරාගෙන එයා ඕඩර් කරගත්ත ටිකක් තමයි මේ තියෙන්නේ. හැබැයි අපි ළඟ තව available මේ printings තියෙනවා. ඉතින් ඔයාලා කැමති නම් අපෙන් ඕඩර් එකක් දාන්න පුළුවන්. ඉතින් ඉස්සරහට මම අරන්
පෙන්නන්න ලස්සන ටී-ෂර්ට්ස් ගොඩක්. ඉතින් මම ගොඩක් කතා කරන්නේ නැහැ කිව්වට ගොඩක් කතා කරා. මොකද වීඩියෝ එකේ භාගයක් මම කතා කරා. ඉතින් මගේ ළඟ තියෙනවා රන්ඩන් ටී-ෂර්ට් තියෙනවා, ඩෙලිම් තියෙනවා. ඩෙලිම් ප්රින්ටින් කරනවා අපි. ඉතින් රන්ඩන් ටී-ෂර්ට් උත් ප්රින්ටින් කරනවා. ඔවර්සයිස් ටී-ෂර්ට් ප්රින්ටින් තියෙනවා. ගර්ල්ස්, බොයිස්, පොඩි ළමයි ඔය ඔක්කොටම මගේ ළඟ ප්රින්ටින් සහ ටී-ෂර්ට්ස් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් කස්ටමයිස් කරගෙන උනත් ඔයාගේ ටී-ෂර්ට් එක අඳින්න. මොකද මේ ළඟදී අපිට ඕඩර් එකක් ආවා. ඒ කස්ටමර් අපිට කිව්වේ ෆොරිනර්ස්ලා දෙන්නෙක්ට තමයි මේ ටී-ෂර්ට් එක ඕනේ. අපි ලංකාවේ මේ විදියට ලස්සන දැන් දාලා එඩිට් කරලා ඉවරලා ඒගොල්ලෝගේ ෆොටෝස් දාලා එඩිට් කරන්න. මම ඒකේ වීඩියෝ එකකුත් ඔයාලට ගේන්නම් අනිවාර්යෙන් මේ ෂෝට් වීඩියෝ එකක් හරි අරන් එන්නම්. ඉතින් මේ විදිහට තමයි ඒ කස්ටමර් ඉල්ලුවේ අපෙන් ටී-ෂර්ට්. ඉතින් ඒ ඕඩර් එක මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන සමහර විට දාලා තියෙන්නත් පුළුවන්. කොහොම වුණත් මම වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් ඔයා වීඩියෝ එක බලන්න දිගටම ඉතින් මාව subscribe කරලා තියාගන්න, like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මම ඉස්සරහට ගේන්න ඕන වීඩියෝස් comment එකක් දාගෙන යන්න.
මේ තියෙන්නේ යවන්න තියෙන ඕඩර්ස් ටිකක්. මේ තියෙන්නේ අද දවසේ ඕඩර්ස් ටික මේ පැක් කරන්න තේ ඕඩර්ස් ටිකක්. තව තියෙනවා මට print කරන්න. ඉතින් ඒ ටිකත් print කරලා ඉතින් ඕඩර්ස් ටික පැක් කරගන්න ඕන මොකද අද courier එකට ඉක්මනට දෙන්න ඕන වීඩියෝ කර කර ඉන්න වෙලාවක් නැහැ. ඉතින් ඕඩර් එකක් ප්ලේස් කරගන්න හිතාගෙන ඉන්න කෙනා ෆස්ට් ටයිම් WhatsApp නම්බර් එක දාන්නම් මම. ඉතින් ඕඩර් එකක් ප්ලේස් කරගන්න. ඉතින් ආයෙත් දවසේ ලස්සන වීඩියෝ එකක් අරන් එන්න subscribe කරලා තියාගන්න මගේ YouTube channel එක. Bye bye. ඉතින් මේ වීඩියෝ එකකින් මම ගෙනාවේ මේ ටී-ෂර්ට්ස් වගේක්. ඒ කියන්නේ මේකත් ඕඩර් එකකට යන ටී-ෂර්ට්ස් වගේක්. මේ ටී-ෂර්ට් හරිම ලස්සන මේ දවස්වල ට්‍රෙන්ඩින්ම ලබූබුගේ සහ ස්ටිච්ගේ. එතකොට අපි තව කෙනෙක් මේකට ඇඩ් කරලා තියෙනවා බලන්න. යාත් හරිම ලස්සනයි නේද? මේ ස්ටිච්ගේවත් තියෙනවා. ඉතින් ඔයා කැමති විදියට ඔයා ආස විදියට ඔයාගේ ටී-ෂර්ට් එක ඩිසයින් කරගන්න පුළුවන්. ඉතින් ඉක්මනටම අපිට තියෙන WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. ඉතින් ඔයාට අපේ WhatsApp නම්බරය හොයාගන්න බැරි නම් අපි WhatsApp නම්බර එක දාන්නම් මේ කොහෙන් හරි දාන්නම්. එතකොට බලලා ඉවර වෙලා ඔයාට ඕඩර් එකක් ප්ලේස් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි print කරලා ඉවරුනේ. හරිම ලස්සනයි නේද බලන්න. Thank you for watching.